ආණ්ඩුවට ජනවාරි මාසේ අභියෝගයක් කරනවා පුළුවන් නම් පළාත් සභා ඡන්දය තියලා ආණ්ඩුවේ හයිය පෙන්නන්න. ඔය කයිවාරුව නවත්තලා ගමට යන්න. ඒ ආණ්ඩුව ගන්න නාමල් රාජපක්ෂ මැතිතුමා ඕන වෙලාවක බය නැතුව හැංගෙන්නේ නැතුව එඩිතරව රට බාර ගන්න ඕන වෙලාවක් කැමති. අපි ආණ්ඩුවට කියනවා ආණ්ඩුව අපි බලහත්කාරයෙන් පෙන්නන්න නෙමෙයි පුළුවන් නම් පළාත් සභා 9 ඡන්දය තියලා පෙන්නන්න. එන්නේ පළාත් සභා මැතිවරණ ජයග්‍රහණය කරන්න ඉදිරියේදී පවත්වන ඕනම මැතිවරණයක් ජයග්‍රහණය කිරීමටත් නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපි අපේ පක්ෂේ ශක්තිමත් කරගෙන මේ ආණ්ඩුව ගෙදර යවන වැඩ පිළිවෙලට අපි නායකත්වය ලබා දෙනවා. ආණ්ඩුව ගෙදර යවන්න පුළුවන් පළවෙනි මොහොතේම ගෙදර යවනවා. ඒකේ මුල් කටයුත්ත ප්‍රජාතන්ත්‍රවාදී විදිහට අපිට කරන්න පුළුවන් ඉදිරි තියෙන පළාත් සභා මැතිවරණයේදී. මොකද පළාත් සභා 9ට තමයි ලොකුම බලයක් තියෙන්නේ. පළාත් සභා මැතිවරණය තිබ්බහම ආණ්ඩුව ගෙදර යවන වැඩ කටයුත්ත අපි එකෙන් පටන් ගන්නවා. ඒක නිසා අපි කුමන්ත්‍රණකාරී වැඩ කරන කට්ටියක් නෙමෙයි. ඒගොල්ලෝ වගේ කුමන්ත්‍රණ වැඩ කරන්නේ නැහැ. අපි ප්‍රජාතන්ත්‍රවාදී විදිහට මේ රටේ බලය ලබා ගන්නවා. ජනාධිපතිතුමාට බැරි වෙලාව දැන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවුරුදු දෙකම ඉල්ලාස් වුණා. ඔබට මතකයි. ඒ වගේම බැරි වෙලාවත් මේ ජනාධිපතිතුමාට ඉල්ලාස් වෙන්න වුණොත් එහෙම. එතකොට ඒ ආණ්ඩුව ගන්න නාමල් රාජපක්ෂ මැතිතුමා ඕන වෙලාවක බය නැතුව හැංගෙන්නේ නැතුව එඩිතරව රට බාර ගන්න ඕන වෙලාවක් කැමති. එතුමා රට බාර ගන්නවා රටේ ජනතාව වෙනුවෙන් කරන්න පුළුවන් කටයුත්ත කරනවා. තමන්ගේ පියා කොයි වෙලාවකවත් බය වුණේ නැහැ. රටේ ප්‍රශ්නයක් ඇති වෙච්ච වෙලේ යුද්ධ කරන්න අපේ ආණ්ඩුව හිටපු කට්ටියත් එපා කියපු වෙලේ මහින්ද රාජපක්ෂ මැතිතුමා බය නැතුව යුද්ධ කළ මේ රටේ මිනිස්සුන්ට සාමය උදා කරලා දුන්නා. එතුමාගේ පුත්‍රරත්නය තමයි නාමල් රාජපක්ෂ මැතිතුමා කියන්නේ. එතුමා කුමන්ත්‍රණ කරන්නේ නැහැ. ආණ්ඩු පෙල්ලන්න කුමන්ත්‍රණ කරන්නේ නැහැ. අපි ප්‍රජාතන්ත්‍රවාදී විදියට රට බාර ගන්න ඕන වෙලාවක